ඉතින් ගොඩාක් ලොකු ඇප් පාවිච්චි කරන්නේ නැතුව ලොකු වෙබ්සයිට් පාවිච්චි කරන්නේ නැතුව ගොඩක් හයි ක්වොලිටි ලස්සන YouTube thumbnail එකක් හදාගන්න හැටි තමයි මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. ඉතින් මේක කරන්නේ අපි AI එකකින්. AI එකකින් තමයි අපි මේ high quality YouTube thumbnail හදාගන්නේ. ඉතින් තවත් කතා කර කර ඉන්න ඕනේ අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු මේක කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා Google එකේ ගිහින් search කරන්න Whisk AI කියලා. ඔයාලට පේනවා මේ තියෙන දෙවෙනි link එක. ඒකට ඔයාලා යන්න. හරි දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ වැඩ කරන Gmail එකක් දීලා මේකට log වෙන එක. හරි ඔයාලට ඊළඟට කරන්න තියෙන්නේ මෙතන මේ තියෙන browse gallery කියන එක උඩ ක්ලික් කරන එක. හරි ඊට පස්සේ ඔයාලා මෙතන මේ තියෙන කළු පාට enter tool කියන බටන් එක ක්ලික් කරන්න. හරි මෙන්න මෙතනින් තමයි අපි මේ thumbnail එක create කරගන්නේ. ඔයාලට පේනවා මෙතන තියෙනවා කළු පාට arrow එකක්. ඒක උඩ ඔයාලා එකපාරක් ක්ලික් කරන්න. හරි දැන් ඔයාලට පේනවා මෙතන text to image ඒ කියන්නේ text එකක් ගහලා image එකක් හදාගන්නත් පුළුවන්. නැත්නම් මේ යට තියෙන option එක upload image කියන එකට image එකක් දාලා ඔයාලට මේ image මේ AI එකක් හදාගන්නත් පුළුවන්. හරි ඔයාලා මේකට දැන් image එකක් upload කරගන්න ඕනේ. පැහැදිලි image එකක් දාගන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. හරි ඔයාලට මේ පේන්නේ analyzing image කියලා මේකට photo එක මේ upload වෙනවා තමයි මේ තියෙන්නේ. හරි ඔයාලට දැන් කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් ඔයාලගේ image එකේ එන්න ඕනේ විදිහ. ඒ කියන්නේ prompt එක මේකට ඇතුළත් කරගන්න එක. දැන් මම මේ prompt එක මේ display එකේ දාන්න ඔයාලා ඒක customize කරලා ඔයාලට කැමති විදිහට දාගන්නත් පුළුවන්. ඔයාලට පේනවා මෙතන කොටුවක් තියෙනවා. ඒකට ගිහිල්ලා ඔයාගේ thumbnail එක තියෙන ඕනේ size එක තෝරගන්න ඕනේ. හරි දැන් ඔයාලට පේනවා මෙතන arrow එකක් තියෙනවා. ඒක උඩ ඔයාලා එකපාරක් click කරා. ඔයාට දැන් පේනවා ඇති මේ ඔයාලගේ thumbnail එක නැත්තම් image එක generate කරන ගමන් තමයි තියෙන්නේ. හරි ඔයාලට දැන් පේනවා ඇති ගොඩක් high quality විදියට ගොඩක් පැහැදිලිව ලස්සනට creative විදියට thumbnail දෙකක් design වෙලා තියෙනවා. ඉතින් මේ විදියට ඔයාලට කැමති විදියට මේකේ තියෙන text එකේ size එක ඕනේ දෙයක් වෙනස් කරගන්න පුළුවන්. ඔයාලා මේක ඒ වෙන්න ඕනේ text එක තියෙන්න ඕනේ විදිහ ප්‍රමාණය ඔයාලා මේකේ type කරන්න ඕනේ. කියන්නේ prompt එකට ඇතුළත් කරන්න ඕනේ. ඉතින් මං හිතනවා අද මම මේකේ නාපු වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මේ වීඩියෝ එකත් ඔයාලට වැදගත් වුණා නම් පහත තියෙන like button එක press කරලා වීඩියෝ එකට like එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එක ගැන හිතන දේ අනිවාර්යෙන්ම comment section එකේ comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ brand new tech වීඩියෝ බලන්න කැමති නම් කවිෂ technology YouTube channel එක subscribe කරලා bell icon එකත් all දාලාම තියාගන්න. ඉතින් තවත් දවසක මේ වගේ brand new tech වීඩියෝ එකකින් හම්බ වෙමු කවිෂ technology YouTube channel එකේ.